අපි රාජ්‍ය සේවයේ විවිධ ප්‍රතිඥා දීලා ඇති. විවිධ අවස්ථාවල මෙවැනි සති ප්‍රකාශයට පත් කරලා ඇති. මං ඉල්ලීමක් කරනවා මේක තවත් එක් ප්‍රතිඥාවක්, තවත් එක් සතියක් නොකර මේක ඇත්තටම යථාර්ථවාදී සහ ප්‍රායෝගික දෙයක් බවට අපි පත් කරගන්න උත්සාහ කරමු කියලා. ඔබ සියලු දෙනාම දන්නවා මම හිතන්නේ අපි පුරවැසියන් හැටියට බැලුවොත් අපි රාජ්‍ය සේවයෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැනි සුපිලිපන් සංස්කෘතියක් තියෙන එවැනි සේවාවක් තමයි අපි රාජ්‍ය සේවයෙන් පුරවැසියන් හැටියට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම හිතනවා අපේ රටේ මේ අවස්ථාවේ ජනතාව තුළ විශාල උවමනාවක් තියෙනවා දූෂණයට තිත තියෙන කාර්යක්ෂම ජනතාවාදී පාලනයක් සහ එවැනි සංස්කෘතියක් අප රට තුළ නිර්මාණය වෙයි කියන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. ඒතකොට ඒ සඳහා ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් ඒක යථාර්ථයක් බවට පත් කරගන්න නම් දේශපාලන සංස්කෘතිය වෙනසක් විතරක් ඇති කළා මදි. ඒක අපේ රාජ්‍ය සේවය තුළ ඒ වගේම අපේ සමාජයේ අපි තීන්දුව තීරණ ගන්න විදිය මේ හැම දෙය තුළම අපි දකින්න ඕනේ, ඒක ජනතාවට පේන්න ඕනේ, දැනෙන්න ඕනේ කියන විශ්වාසය අපේ තියෙනවා. ඒ නිසා තමයි මෙවැනි දෙයක් ක්ලීන් ශ්‍රී ලංකා මැදිහත් වීම තුළින් මේ ජාතික මෙහෙයුමක් හැටියට අපි මේක ප්‍රකාශයට පත් කරන්නේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේක මම හිතන්නේ අතිශයින්ම තීරණාත්මක දෙයක්. මේක තමයි අපි සියලු දෙනා බලාපොරොත්තු වෙන වෙනස. නමුත් මේ පහුගිය අවුරුදු දෙක තුල අපි සියලු දෙනාට මේ අත්දැකීම තියෙනවා. අපි සියලු දෙනාටම විවිධ අවස්ථාවල අපේ සේවය ක්‍රියාත්මක කරන්න යනකොට එහෙම නැත්නම් ප්‍රතිපත්තියක් වෙනස් කරන යනකොට අපි වෙනසක් කරන්න යනකොට ඒ වෙනස තුල අපිට වෙනස් වෙන්නේ නැති තාක් කරන්න පුළුවන් වෙනස්කම් වලට තමයි බොහෝ විට අපි එකඟ වෙලා තියෙන්නේ. එතකොට මේ වෙනස තුලින් අපිටත් වෙනස් වෙන්න සිද්ධ වෙච්ච ගමන් අපි බාධා වලට මුහුණ දෙනවා කියන එක මම හිතන්නේ අපි කතා කරපු දෙයක් නේද? අපි කියනවානේ පාසල් වලට දරුවන් ඇතුළත් කරන්නේ චක්‍රලේඛනයේ තුලින් විතරයි. කී දෙනෙක් එනවද අපි ගාවට මට වෙනසක් කරලා දෙන්න පුළුවන්ද? ට්‍රාන්ස්ෆර් ගැන කතා කරනකොට අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් ඔබතුමන්ලා මාත් එක්ක කතා කරලා තියෙනවා කොච්චර එනවද මට විතරක් මේක වෙනස් කරලා දෙන්න. මට විතරක් පොඩි ඉඩක් දෙන්න කියලා අපේ ඉල්ලීම් කොච්චරක් තියෙනවද? නේ? ඉතින් අපි සියලු හැබැයි අපි පොදුවේ කතා කරනකොට අපි පුරවැසියන් හැටියට කතා කරනකොට අපිට කොච්චර විවේචන තියෙනවද? ඒ විවේචන සියල්ල තුලින්ම අපි බලාපොරොත්තු වෙනවා නීතිය ඒ විදියට ක්‍රියාත්මක වෙන්න. සියලු දෙනාටම එක විදියට සලකන්න. සාධාරණත්වය තියෙන්න, විනිවිදභාවය තියන්න. මේවා ඔක්කොම අපි පුරවැසියන් හැටියට පොදුවේ අපි කතා කරන දේවල්. නමුත් ඒක අපෙන් බලාපොරොත්තු වෙනකොට එහෙම නැත්නම් අපේ ප්‍රතිලාභ, අපේ වරප්‍රසාද වලට යම් කිසි විදියකට අභියෝගයක් එනකොට එතකොට අපි වෙනස් කතාවක් කියනවා නේ. ඉතින් මම හිතන්නේ ඒකයි මේ ප්‍රතිඥාව පිටිපස්සේ තියෙන අර්ථය. අපි සියලු දෙනා පුරවැසියන් හැටියට වෙනත් රාජ්‍ය සේවාවලින් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා නම් ඒ සාධාරණත්වය, ඒ සුපිලිපන් බව අපි බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් ඒක කරන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඒක කරන්න නම් මුලින්ම අපි තුල මේ වෙනස ඇති වෙන්න ඕන කියන පදනමේ ඉඳගෙන තමයි අපි මේ ප්‍රතිඥාව දීලා දෙන්නේ. ඒ නිසා මේක තවත් එක් ප්‍රතිඥාවක්, තවත් එක් සතියක් නොකරගෙන මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන වෙනස වෙනුවෙන් අපි අපේ දායකත්වය කියන එක සහ අපි වෙනස් විය යුතු තැන මාක් වෙන දේ කියන එක අපේ ඇතුළාන්තය තුලටම අරගෙන ක්‍රියාත්මක වෙමු, අපි වැඩ කරමු කියන ඉල්ලීමේ ආරාධනාව මම කරන්න කැමතියි. අධ්‍යාපනය කියන්නේ අධ්‍යාපනයේ නිරත වෙන ඔබ සියලු අධ්‍යාපනයේ සේවාවක් හැටියට මහජන සේවාවක් හැටියට ලබා දෙන තැන සේවය කරන ඔබට වෙන කිසිම තැනකට වඩා ඒ වගකීම තියෙනවා. අපේ රටේ මිනිසුන්ට දැනෙනම තැන් දෙක සෞඛ්‍ය සහ අධ්‍යාපනය. ඒ සේවා දෙක
ලබා දීම උපරිමයෙන් ලබා දීමේ වගකීම අපි සියලු දෙනාටම තියෙනවා. මේක අපි හැම දෙනාටම බලපානවා. ඒ කියන්නේ දරුවෝ ඉන්නවා, දරුවන්ගේ දෙමව්පියෝ ඉන්නවා, ගුරුවරු ඉන්නවා. ඒ පද්ධතියම තියෙන්නේ මේක වෙනුවෙන්. එතකොට ඒක තුල මේ සුපිලිපන් බව රැකගත යුතු මීට වඩා සංවේදී තැනක් තියෙනවද කියන එක මන් දන්නේ නැහැ. සෞඛ්‍ය හැරෙන්න. එතකොට හැම අවස්ථාවකම හැම මොහොතකම අපි තීරණ ගන්නකොට මේක අපිට බලපානවා. මෙතෙන්දී ජනතාවට අපි ගාවට එන ඒ ජනතාවට ඒ සේවාදායකයට අපි කතා කරන විදිහේ ඉඳන් මෙතන ගේට්ටුවෙන් ඇතුල් වෙන තැන ඉඳන් කියලා තියෙනවා. අපි සිකියුරිටි එකට උනත් ඒක කියලා තියෙන්න ඕනේ. පිළිගන්න විදිහේ ඉඳන්ම ඒ වෙනස දැනෙන්න ඕනේ. උත්තරයක් ලැබෙනවා කියන එක තමන්ගේ ගැටලු වලට විසඳුමක්, එහෙම නැත්නම් උත්තරයක්, එහෙම නැත්නම් අදුම තරමේ ඇහුම්කන් දෙනවා කියන විශ්වාසය ජනතාවට තියෙන්න ඕනේ. එතකොට අපි දෙන තීරණ, අපි ප්‍රශ්න විසඳන විදිය තුල සාධාරණත්වය, විනිවිදභාවය අපි තහවුරු කරනවා කියන එක ඔවුන්ට දැනෙන්න ඕනේ. මේ සේවය තුල conflict of interest කියන එක, ළඹැඳියාවන් කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. තියෙනවා. අපි ගිහිලා තියෙනවා පාසල් වලට, අපි උගන්වලා තියෙනවා පාසල් වල, අපි විදුහල්පතිවරු වෙලා තියෙනවා, විශ්වවිද්‍යාලවල වැඩ කරලා තියෙනවා. අපි හැමෝටම තියෙනවා ඒ ළඹැඳියාවන්. නමුත් ඒ ළඹැඳියාවන් අපේ තීරණ ගන්න තැන්වලදී ඒ ළඹැඳියාවන් නැති අයට අසාධාරණයක් නොවන විදියට තීරණ ගන්නත් අපි ඒක අපේ ප්‍රධාන වගකීමක් වෙනවා. බොහෝ වෙලාවට අපි ගාවට එන්නේ යම් කිසි ගැටුමක් තුලනේ. විදුහල්පති, පාසලයි, ගුරුවරයයි, දරුවයි, දෙමව්පියෝ මේ සියලු දෙනා අතර මොකක් හරි ගැටුමක් විසඳ ගන්නනේ අපි ගාවට එන්නේ. එතකොට අපි කාගේ පැත්තද ගන්නෙ? කවුරු වෙනුවෙන්ද හිටගන්නේ? නේ අපිට හැම වෙලාවෙම අපිට නිකන් ෆෝමියුලා එකක් දීලා කියන්න බෑනේ. මෙන්න මේ හරි අපි කියනවා දරුවා වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඔව්. හැබැයි අපිට යම් කිසි මෙතන තීරණයක් ගන්න වෙනවා. දරුවාගේ අධ්‍යාපනය තහවුරු කිරීම, දරුවාගේ සාධාරණත්වය තහවුරු කිරීම ඔව් අංක 1 වගකීම තමයි. නමුත් අපිට මෙතන මේ ඒ දරුවාගේ අධ්‍යාපනයට සම්බන්ධ වෙන පුද්ගලයන් ආයතන ගණනාවක් තියෙනවා. එතකොට ඒ සියලු දෙනාම අපි ඒ සියලු දෙනා ගැනත් හිතලා සියලු දෙනාගේම සාධාරණය තහවුරු වෙන අතර හැබැයි අපේ මූලික අරමුණ විය යුත්තේ දරුවාට හොඳම දේ ලැබෙන එක අමතක කරන්න බෑ. වැඩිහිටියන් හැටියට අපි දෙන ආදර්ශය, අපි ඒ ගන්න තීන්දුව මේ දරුවන්ට කොහොම බලපායිද කියන එක ගැන අමතක කරලා අපිට තීරණ ගන්න බෑ. මෙතන මේක සංකීර්ණයි. මම දන්නවා අපි ගාවට එන ඒ සිද්ධීන් උනත් අතිශයින්ම සංකීර්ණයි. ඒ දෙමව්පියන්ටත් තියෙනවා සාධාරණ පැත්තක්, ගුරුවරුන්ටත් තියෙනවා, විදුහල්පතිවරුන්ටත් තියෙනවා. මේ සියල්ලම අහුම්කන් දීලා අපි හොඳම තීරණය ගන්න එක ලේසි වැඩක් නෙවෙයි කියන එක අපි හොඳින් දන්නවා. නමුත් අපි ඒ ගන්න තීරණවල ක්‍රියාවලියේ විනිවිදභාවය, සාධාරණත්වය ගැන අපිට කිසිම සැකයක් තියාගන්න බෑ. ඒක වෙනුවෙන් අපි උපරිමයෙන් වැඩ කරා කියලා අපිට ඒ විශ්වාසය තියෙනවා නම් ඒ ඇති. හැබැයි අන්න එතන තමයි අපේ හෘද සාක්ෂිය හොඳට ටියුන් කරලා ගන්න ඕනේ. අපේ හෘද සාක්ෂිය සමහර වෙලාවට අපි මරලා තියෙන්නේ. හැබැයි මම හිතනවා දැන් ඔයගොල්ලන්ට තියෙනවා අවස්ථාව හෘද සාක්ෂිය හොඳටම අවදි කරගන්න. හෘද සාක්ෂිය හොඳටම අවදි කරගත්තොත් මේ තීරණ ගන්න විදිය තුල ඒ සාධාරණත්වය වෙනුවෙන් අපි පෙනී හිටියා කියන විශ්වාසය අපිට ඇති කරගන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳට ටියුන් කරගන්න කියන ඉල්ලීම මම තියනවා. ඒකට අහුම්කම් දෙන්න. අපි හැමදෙනා ඇතුළෙම ඒක තියනවා. අපිට අපේ ආගමෙන් වෙන්න පුළුවන්, අපේ දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, අපි ඉගෙන ගත්ත දේෙන් වෙන්න පුළුවන්. අපි හොඳට දන්නවා. අපි වැරදි දෙයක් කරාම අපි දන්නවා. අපි ඒක දන්නවා. හැබැයි ඒක යටපත් කරගෙන යන අවස්ථා ඕන හැටියෙත් තියෙනවා. ඒ නැතුව හෘද සාක්ෂියට හොඳට අහුම්කම් දෙමින් අපි මේක කරමු. ඒක තමයි මම හිතන්නේ මේකට අවශ්‍යම දේ. නීති හදාන්න පුළුවන්.
නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි අපි සියලු දෙනාම දන්නවා නීතියෙන් විතරක් මේක කරන්න බෑ. අපිට කී දෙනෙක් ඇවිල්ලා කියනවාද අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල නීතිය උගන්වන්න ළමයින්ට. නීතියට බය කරන්නේ. කොච්චර අපිට පිටු ගණන් එවලා තියෙනවා මේකට ඉල්ලීම්. ඒක කරමු අපි නීතිය උගන්වමු, නීතිය ගැන ඉගෙන ගමු, නීතිය ගැන අවබෝධයක් ඇති කරගමු. හැබැයි නීතියෙන් විතරක් මේක කරන්න බෑ. මේක අධ්‍යාත්මික දෙයක්, මේක සංස්කෘතික දෙයක්. නීතිය තිබ්බත් නැතත් නීතිය මොකක් වුණත් ඒක අර හෘද සාක්ෂිය තුලින් අපි පුරවැසියන් හැටියට මිනිස්සු හැටියට අපි වැඩ කරන්නේ නැත්තම් මොන නීතිය කොහොම ක්‍රියාවේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරත් මෙහෙම අපිට අවශ්‍ය වෙන සමාජයක් හදාන්න බෑ. නීතිය විතරක්, නීතිය තුලින් විතරක්, rule of law විතරක් මදි. ඒක නිසා මේ සඳහා හෘද සාක්ෂිය අවදි කරගෙන ඇත්තටම ජනතාවාදී පාලනයක් කියන්නේ අපි සියලු දෙනා මේකේ කොටස්කරු, ඒකේ තීරණාත්මක කාර්යභාරයක් කරන ඔබ සියලු දෙනා, තීරණාත්මක ක්ෂේත්‍රයක වැඩ කරන ඔබ සියලු දෙනා මේ ආදර්ශය දෙන්න ඉදිරියෙන්ම ඉඳී කියන බලාපොරොත්තුව විශ්වාසය මා තුළ තියෙනවා.